මම නිමාලි රජයේ රෝහලක හෙද නිලධාරිනියක් විදියට සේවය කරන මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනේ රෝහලේ වාට්ටු ඇතුළෙමයි. බෙහෙත් කඳ, රෝගීන්ගේ කෙඳිරිලි, හදිසි සයිරන් හඬවල් මට දැන් අමුතු දේවල් නෙවෙයි. එදා මට තිබුණේ රෑ වැඩමුරයක්. සුපුරුදු පරිදි මම හවස 7 විතර වෙනකොට රෝහලට ආවා. රෝහලට ඇතුළු වෙන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් රෝහලේ ප්‍රධාන දොරටුවෙන් වැටිලා තියෙන කාපට් පාර. අනිත් එක මෝචරිය එහෙම නැත්නම් මෘත ශරීරාගාරයේ පැත්තෙන් වැටිලා තියෙන පඩු පාර. එදා මම බස් එකෙන් බහලා එනකොට ටිකක් පරක් වෙලා තිබුණේ. ප්‍රධාන පාරෙන් ගියත් වාට්ටුවට යන්න සෑහෙන දුරක් ඇවිදින්න වෙනවා. ඒ නිසා වෙලාව ඉතුරු කරගන්න හිතාගෙන මම තීරණය කළා මෝචරිය පැත්තේ පාරෙන් යන්න. ඒ පාර හරිම පාළුයි. පාර දෙපැත්තේ තිබුණ යෝධ මාරගස්. ඒ ගස්වල අතු එකිනෙක යාවෙලා මුළු පාරම අඳුරු කරලා තිබුණේ. මෝචරිය ළඟින් යනකොට කාට වුණත් පොඩි බයක් හිතට දැනෙනවා. මම ඉක්මන් ගමනින් ඒ හරිය පහු කරගෙන යන්න හැදුවා විතරයි. මම දැක්ක මෝචරිය ඉස්සරහා කවුදෝ කෙනෙක් ඉන්නවා. මම ගැස්සිලා ගියා. ඒත් හොඳට බලනකොට මම දැක්කා ඒ තරුණ පිරිමි ළමයෙක් කියලා. එයා මෝචරිය දොරකඩ පඩිය උඩ ඉඳගෙන සිගරට් එකක් බොනවා. මම එතනින් පහුවෙලා යනකොට එයා මගේ දිහා බැලුවා. මම දැක්කා එයා මට hina වුණා. මෝචරිය එළියේ දාලා තිබුණු ලයිට් එළියෙන් එයාගේ මූණ මම පැහැදිලිව දැක්කා. හරිම ප්‍රසන්න ලස්සන පෙනුමක් තිබුණ කොල්ලෙක්. මම ඊයේ රාත් අහම්බෙන් දැක්කා මෝචරියට අලුතෙන් සේවකයෙක් ඇවිත් ඉන්නවා. මේ ඉන්නේ එයා තමයි කියලා මට හිතුණා. එයාගේ hinaවට මමත් નિરાයාසයෙන් ප්‍රතිචාර දැක්වුවා. මම පොඩි හිනාවක් දාලා ඉක්මනට වාට්ටුව පැත්තට ගියා. අද නයිට් ඩියුටි එක කා එක්කද? මම වාට්ටුවට ගිය ගම යාළුවෙක්ගෙන් ඇහුවා. අද මායි ඔයයි විතරයි නිමාලි අක්කේ. අද ලෙඩ්ඩුත් වැඩි වගේ. නංගි උත්තර දුන්නා. වැඩ රාජකාරිය ඇස්සේ රෑ 10-11 වෙනකම් මට හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. කොහොම හරි රෝගීන්ට බෙහෙත් දීලා සේලයින් මාරු කරලා ඉවර වෙනකොට රෑ 12ත් පහුවෙලා. වාට්ටුවේ ලයිට් නිවලා තිබුණා. හෙදියන්ගේ කාමරේ පොඩි ලයිට් එළියක් තිබුණා. මට ටිකක් නිදහසේ ඉන්න ඕන වුණා. මම තේ එකකුත් හදාගෙන එළියට බැස්සේ පොඩි හුරඟක් වැදෙන්න ඇඟට. මම කොරිඩෝව දිගේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියේ මෝචරියේ පේන මානයට. පුදුම වැඩේ කියන්නේ අර තරුණයා තාමත් එතන. එයා ප්ලාස්ටික් කෝප් එක මොනවද බොනවා. මම හිටගෙන ඉන්නා දැකලා එයා අත වැනුවා. මම වටපිට බැලුවා. කවුරුත් පේන්න හිටියේ නෑ. මම හිමින් සැරේ එයා ඉන්න පැත්තට ගියා. මිස් තාම නිදි නැද්ද? එයා ඇහුවේ හරිම සුහද විදියට. නෑ මල්ලි, අද වැඩ ටිකක් වැඩි වුණා. දැන් තමයි පොඩ්ඩක් හුස්ම ගන්න ලැබුණේ. ඔයා තාම වැඩද? මම ඇහුවා. ඔව් මිස්, මගේ ඩියුටි එක ඉවර වෙන්නේ පාන්දරට තමයි. මේ පැත්තේ හරිම පාළුයිනේ. ඉතින් නිදිමත යන්නත් එක්ක තේකක් බිබී හිටියේ. එයා කිව්වා. මම නිමාලි. මම මාව හඳුන්වා දුන්නා. මම අමිල. එයා hina වෙලා කිව්වා. මම මේ රෝහලට ඇවිත් දවස් 2යි. මම දැක්කා ඊයේ ඔයා ඇවිත් ඉන්නවා. බය නැද්ද මල්ලි මේ මෝචරියේ රැතිස්සේ තනියම ඉන්න? මම කුතුහලයෙන් ඇහුවා. අමිල හයියෙන් hina වුණා. ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වඩා මැරිච්ච මිනිස්සු හොඳයි නිමාලි මිස්. එයාලගෙන් අපිට කරදරයක් නැහැනේ. අනික මට මේක පුරුදුයි. එයාගේ කතාවට මටත් hina ගියා. අපි එදා රෑ සෑහෙන වෙලාවක් කතා කර හිටියා. අමිල හරිම විනෝදකාමී චරිතයක්. ඒ වගේම එයාගේ කතාවල අමුතුම ආකර්ෂණයක් තිබුණා. එදා රෑ ඩියුටි එක ඉවර වෙලා ගෙදර යනකොට මගේ හිතේ තිබුණේ අමිල ගැන මතකය. පහවදා රෑත් මම වැඩට එනකොට අමිල මෝචරියේ ඉස්සරහා මම එනකම් බලාගෙන හිටියා වගේ මට දැනුණා. එදා අපි තව ටිකක් ලං වුණා. මම ගෙදරින් ගෙනාපු කෑම එක අමිල එක්ක බෙදාගෙන කෑවා. රෑ මැදියම පහුවෙනකොට මුළු රෝහලම නිශ්ශබ්ද වෙනවා. ඒ වෙලාවට අපි දෙන්න මෝචරියේ ඉස්සරහා තියෙන බංකුවේ ඉඳගෙන පෑ ගණන් කතා කළා. නිමාලි, ඔයා හරිම ලස්සනයි. දවසක් අමිල මගේ මූණ දිහා බලාගෙන එකපාරටම කිව්වා. මගේ ඇඟ හිරිවැටිලා ගියා. පිස්සුද අමිල, මට දැන් වයසයි. ආදරයට වයසක් නෑනේ. එහෙම කියලා අමිල මගේ අතින් අල්ලගත්තා. එයාගේ අත හරිම රළුයි. ඒත් ඒ ස්පර්ශයේ ලොකු උණුසුමක් තිබුණා. එදා රෑ අපි ගොඩාක් වෙලා අත් අල්ලගෙන හිටියා. වටපිටාවේ තිබුණු කළුවර අපිට ලොකු ආරක්ෂාවක් වුණා. මට දැනුනේ මම අවුරුදු ගානකින් නොලබපු සෙනෙහසක් අමිලගෙන් ලැබෙනවා වගේ. දවස් ගෙවිලා ගියා. අපේ මේ රහස් හමුවීම පුරුද්දකට ගියා. හැමදාම රෑට මම වාට්ටුවෙන් පෑලා අමිලව බලන්න එනවා. අපි දෙන්න ඒ කළුවරේම තෙරල් වෙලා හිටියා.
මෝචරිය පැත්තේ කවුරුත්ම එන්නේ නැති නිසා අපිට බයක් තිබුණේ නෑ. එක දවසක් මහරෑ හොඳටම වහින වෙලාවක මම අමිලව හොයාගෙන ගියා. එයා හිටියේ හොඳටම තෙතපරිත වෙලා. නිමාලි එන්න අපි ඇතුළට යමු. එළියේ සීතලයි. අමිල මට කතා කළා. ඇතුළට? මෝචරිය ඇතුළටද? අපෝ මම බයයි අමිල. මම පස්ස ගැහුවා. බය වෙන්න එපා මැනික, මම ඉන්නවනේ. අනික ඇතුලේ කවුරුත් නැහැ. අපි විතරයි. අමිල මගේ ඉනවටේ අත දාලා මාව තදින් එයාගේ ඇඟට තුරුල් කරගත්තා. එයාගේ ඇස්වල තිබුණු බැල්මට මාව වසඟ වුණා. මගේ හිතේ තිබුණු බය යටපත් වෙලා අමුතුම හැඟීමක් මතුවුණා. අමිල මාව එක්කගෙන මෝචරිය ඇතුළට ගියා. ඇතුලේ තිබුණේ අමුතුම ගඳක්. ෆෝමලින් සැරයි තව මොනවදෝ බෙහෙත් ජාති වල ගඳයි එකට කලවම් වෙලා. ලයිට් නිවල තිබුණත් එළියේ විදුලි එළියෙන් ඇතුලේ යාන්තම් පෙනුණා. ට්‍රොලි කීපයක සුදු රෙදි වලින් වහපු මිනී තිබුණා. මගේ ඇඟ සීතල වෙලා ගියා. අමිල අපි යමු, මට බයයි. මම ආයෙත් කිව්වා. කෑ ගහන්න එපා. අමිල මගේ තොල් එයාගේ තොල් වලින් වහගත්තා. ඒ හාදුව හරිම සැරයි. එයා මාව හිස් ට්‍රොලියක් ගාවට තල්ලු කරගෙන ගියා. ඒ ට්‍රොලිය උඩ මිනියක් තිබුණේ නෑ. ඒත් ඒකේ තිබුණේ මරණයේ සීතල. අද රෑ අපි අපේම ලෝකයක් හදාගමු. අමිල මගේ කාණ්ඩ කළ මිමිනුවා. එයා එකපාරටම මාව උස්සලා අර යකඩ ට්‍රොලිය උඩින් තිබ්බා. යකඩේ සීතල මගේ කොන්ද දිගේ ඉහළට ඇදිලා ගියා. මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. ඒත් අමිලගේ උණුසුම් සිරුර මගේ ඇඟට තද වෙනකොට ඒ සීතල නැති වෙලා ගියා. වටේම මලමිනී තියෙද්දි මල්නේ පෙනිපෙනී අපි දෙන්න ජීවිතේ අන්තයටම වින්දා. අමිල මගේ කටින් කෙදිරිල්ලක් පිට වුණා. මෝචරියේ අඳුර අපව වෙලාගෙන තිබුණේ. මම කවදාවත් නොහිතපු විදියට මරණය මැද්දේ මම අමිලට මගේ හැමදේම දුන්නා. එයා මගේ ඇඟේ හැම තැනක්ම ඒ වෙලාවේ මට අමතක වුණා අපි ඉන්නේ මෝචරියක් ඇතුලේ කියලා. මට දැනුනේ අපි දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ. අමිල මගෙන් උපරිම සතුටක් ලැබුවා. මමත් එයාගේ පහසින් මත් වුණා. එදා රෑ එළි වෙනකම්ම අපි හිටියේ ඒ ට්‍රොලිය උඩ. පාන්දර වෙන්න කිට්ටු වෙලා තමයි මම වාට්ටුවට දිව්වේ. මගේ ඇඟ පුරාම තිබුණේ අමිලගේ සුවඳ. ඊට පහවදා රෑත් අපි මුණ ගැහුණා. මෝචරියේ අපේ ආදර නවාතැන වුණා. බය කියන දේ මගේ හිතෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තිබුණේ. මිනී මැද ඒ අඳුරු කාමරේ අපි අපේ ආදරේ බෙදාගත්තා. අමිල මාව පුදුම විදියට සතුටු කළා. මට හිතුණා මගේ ජීවිතේම අමිල තමයි කියලා. නමුත් ඒ සතුට වැඩි කාලයක් තිබුණේ නෑ. එක දවසක් මම පුරුදු විදියට මෝචරිය පැත්තට ගියා. ඒත් අමිල එතන හිටියේ නෑ. මෝචරිය දොර වහලා මම හිතුවා එයාට මොකක් හරි වැඩක් ඇති කියලා. මම ටික වෙලාවක් බලන් හිටියා. පැයක් හිටියා, දෙකක් ගියා. අමිල ආවේ නෑ. පහවදා මම දවල් වරුවේ හොස්පිටල් එකට ඇවිත් හොයලා බැලුවා. මම මෝචරිය බාර වෙන්න මහත්තයාගෙන් ඇහුවා. "සර්, අර අලුතෙන් ආපු අමිල කියලා ළමයෙක් හිටියේ. එයාද නැද්ද?" අමිල අර මහත්තයා කල්පනා කළා. අර තරුණ කොල්ලා. එයා ඊයේ හදිසියෙම ට්‍රාන්ස්ෆර් වුණානේ." ට්‍රාන්ස්ෆර් වුණා? කොහෙටද? මගේ ඔළුවට අකුණක් ගැහුවා වගේ වුණා. ඒක නම් දන්නේ නෑ මිස්. එයාට දුර පළාතක ඉස්පිරිතාලයකට මාරුවක් ආවා කිව්වා. ඊයේ රෑම එයා ගියා. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මගේ ඇස් වලට කඳුළු ආවා. මම හිතුවා එයා මට යන්න කලින් එක වචනයක් කියයි කියලා. ඒත් එයා මාව දාලා ගිහින්. මම ඊට පස්සේ ගොඩාක් දවස් රැට මෝචරිය පැත්තට ගියා. අර යකඩ ට්‍රොලිය දිහා බලාගෙන මම තනිවම ඇඬුවා. අපි එකතු වුණු අපි ආදරය කරපු ඒ තැන්වල තාමත් අමිලගේ සුවඳ තියෙනවා වගේ මට දැනුණා. මම අමිලව හොයන්න පුළුවන් හැම විදියකටම උත්සාහ කළා. Facebook බැලුවා. දන්න අඳුරන අයට කිව්වා. ඒත් අමිල කියන්නේ කවුද? එයා කොහේ කියාද කියලා හොයාගන්න මට කවදාවත් බැරි වුණා. එදායින් පස්සේ මෝචරිය මට පෙනුනේ ආදර නවාතනක් විදියට නෙවෙයි. මගේ හදවතේ තැම්පත් වුණු තවත් එක් මලමිනියක් විදියට. අදටත් රෑ වැඩමුළුවක් තියෙන දවසට මම මෝචරිය දිහා බලන්නේ ලොකු වේදනාවකින්. ඒ සීතල යකඩ ට්‍රොලිය උඩ මම විඳ උණුසුම අදටත් මට හීනයක් වගේ දැනෙනවා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව